හරි ළමයි ඇහෙනවද? හරි ආයිබෝන් වණක්කම්. ආයිබෝන් නැගිටින් කොපලියෝ ඉන්නේ නැගිටින්. නැගිටලා වණක්කම් සර් වණක්කම් සර් hina වෙලා කියන්න. එimhe කියන්න hina වෙලා කියන්න වණක්කම් සර්. හරි හරි. ඔන්න අවුරුද්දට කලින් කරන අවසාන පන්තියනේ. අවුරුද්දට කලින් කරන අපි අවසාන පන්තිය. හරි පුතේ. එතකොට ළමයි අද අපිට තියෙන්නේ 6 වෙනි පාඩම. හරිද? 6 වෙනි පාඩම තියෙන්නේ අපි අද පොඩි වෙනස් විදිහට අපි පොඩි අවුරුද්දෙන් පස්සේ රේඩියෝ channel එකක් පටන් ගන්නවා. හරිද? අපේ ක්ලාස් එකේ සෙට් එක. හරිද? එතකොට ඔයාලට මම ගන්නවා කොහොමද අපි කතා කරන්නේ. එතකොට මම අර ඉස්සර කිව්ව මතකද ඔයාලට රැස්වීම් වල කොහොමද කතා කරන්නේ? අවසර ගන්නෙ කොහොමද? ඒව ඔක්කොම පටන් ගන්නවා අපි අවුරුද්දෙන් පස්සේ. අද පොඩි ට්‍රයල් එකක් වගේ ඔයාලට කියලා දෙනවා. රේඩියෝ channel එක කොහොමද ඔයාලා කතා කරන්නේ කියන එක. හාද හරිද? හරි. දැන් හැමෝම පෙරලා ගන්න 67 පිටුව. 67 පිටුව. හරි. ඔන්න 67 පිටුවේ තියෙනවා පුතාලා මොකද්ද තියෙන්නේ බලන්න. සර් කෙනෙකුයි ළමයි ටිකකුයි ඉන්නවා. මායි ඔයාලයි වගේ. හරිද? මායි ඔයාලයි වගේ. ඔන්න මේ එනදු අහුප්පරයි මගේ පන්ති කාමරේ. වණක්කම් පිල්ලයිගල්. ආයිබෝවන් ළමයි. வணக்கம் சார் ஐபோன் சார் இருங்கள் ඉඳගන්න නන්ඩි සර් සර් කියලා ඔක සර් කිව්වට ළමයි සර් කියලා කියන්නේ නන්ඩි සර් புத்தகங்களை எடுங்கள் පොත් ගන්නද ඉඳගන්න ස්තුතියි කියලා කිව්වට පස්සේ புத்தகங்களை எடுங்கள் පොත් ගන්න பத்தாம் பக்கத்தை திருப்புங்கள் තමයි பத்தாம் பக்கத்தை කියන්නේ මොකද්ද 10 වෙනි පැත්ත පෙරලා ගන්න படத்தை பாருங்கள் பாடம் බලන්න சரி சார் ஹரி சார் சொற்களை வாசியுங்கள் வாක්‍ය කියවන්න පාත්තු එළුදුංගල් සෝරි වචන කියවන්න බලලා ලියන්න පාත්තු එළුදුංගල් මං කියද්දි ඔයාලා හැමෝම කියවන්න මයික් ඔන් කරන්න ඕනේ ඔමෙන් කියන්න මං කියද වණක්කම් පිල්ලයිගල් අට ඔයාලා කියන්න ඕම ගෙදර වණක්කම් සර් සෑර් කිව්වට මෙතන තිබ්බේ සෑර් කිව්වට සර් කියලා කියන්න කමක් නැහැ. ඉරුංගල් நன்றி சார் புத்தகத்தை எடுங்கள் 10ஆம் பக்கத்தை திருப்புங்கள் படத்தை பாருங்கள் கிவன் படத்தை பாருங்கள் சரி சார் சொற்களை வாசியுங்கள் சொற்களை வாசியுங்கள் பார்த்து எழுதுங்கள் පුතේ පේපරේ දුන්නාද ලේසි අමාරුයිද ලේසි very good හරි මයික් එක ඔන් කරලා අපිට අපි කතා කරමු දැන් රේඩියෝ වැඩසටහනේ අපි ක්ලික් කරන දැන් කතා කරන්න එපා ඒක කතා කරමු හරි දැන් පාඩමේ මාතෘකාව ලියන්න පුතේ එනදු අහුප්පරයි මගේ පන්ති කාමරය එනදු අහුප්පරයි මගේ පන්ති කාමරය எங்கே எங்கே இருக்கிறது
කොහෙද තියෙන්නේ? පුතාලා හරිද? මේක ලියාගන්න එපා. මේක ලියාගන්න ඕනේ නැහැ. හරිද? මේක ලියන්න එපා කවුරුත්. හරි. මෙන්න මේ පින්තූරය ආයතනය බලන්න පින්තූරේ තියෙන නාම පද. වචන කියන්න මට පින්තූරේ මොනවද තියෙන්නේ? කවුද ඉන්නේ පින්තූරේ? ගුරුවරයෙක් ඉන්නවා. කවුද ගුරුවරයාගේ නම කියන්නේ? ආසිරියර්. අය කවුද ඉන්නේ? ආසිරියර් ගුරුතුමා. ඊළඟට කවුද ඉන්නේ? මානවර්ගල්. මානවන් කියන්නේ ළමයි. මානවර්ගල් කියන්නේ ළමයි. මානවර්ගල් ළමයි ඉන්නවා. ළමයි තව දෙයක් කියන්න දෙනවා. පාඩම අතර දාලා මම කියන්නම්. මේ අපිට හරි ඉන්නකෝ. මේක ඉවර වෙලාම කියන්නම් මේ පණිවිඩය වලට. මානවර්ගල් ළමයි ඊළඟට පූච්චාඩි මේක ලියාගන්න පුතේ. පූච්චාඩි මල්පෝච්චිය. පූච්චාඩි මල්පෝච්චිය. පූච්චාඩි මල්පෝච්චිය. අය පොත් තියෙනවා පුත්තකම්. පොත මේසයක් තියෙනවා. මේසෙයි කදිරෙයි පුටුව කරුම්පලගේ කළු ලෑල්ල ඔච්චරයි. මෙන්න ක්ලියර්. මේ මාට්ටුකාවම කොහෙද තියෙන්නේ කියලා ඒක එහෙම ලියන්නේ නැහැ. බෝඩ් එක පේනව අඩුයිද? පේනව අඩුයි න ඔළුව පාත් කරන එහෙම. පේනවනේ. පොඩ්ඩක් මයික් එක ඔන් කරන්න පොඩ්ඩක් ඉන්න. දැන් කතා කරන ළමයි බෝඩ් එකේ පේන්නේ නැද්ද? පේනවා සර්. පේනවනේ. හරි හරි පුතේ. පේනවා සර්. නෑ. හරි. පේනවා සර්. ඔයාලට බෝඩ් එක මේ අකුරු පොඩි වැඩි වගේ නම් කියන්නේ ලං කරලා දෙන්නම් බෝඩ් එක. අපි ඉක්මන ලියලා ඉවර වෙලා මැසේජ් එක දාන්න එළිදි මුනිජි කියලා. සර් අද තෑගි දෙන දවසේ 4 වෙනි දවස නේද? අපි අද 4 වෙනි සතිය නෙවෙයි පුතේ. අද මාස 2යි නේද අදට? දෙකම අදට 4යිනේ. සෝරි 2යිනේ. අපි බලමු ලකුණු පොතේ තියෙනවා තව චූටි දවසයි. තව චූටි දවසයි. ඔන්න අපි මං කියන අවුරුදු ලං වෙද්දී වල ලං වෙනවා කියලා. ඒතර තව සති 2යි තියෙන්නේ පුතේ. තව දවස් 2යි තියෙන්නේ. අපි බලමු අද ලකුණු තියෙන පිළිවෙල. බලයි ලකුණු කොලේ සෙනුදි ආකාශ සෙනුදි කියන්නේ කවුද? සෙනුදි ඉන්නවනේ. ඔව් පුතේ පේන්නේ බෝඩ් එක. ඔව් පුතේ අහන්න. සර් ගිය සතියේත් වචන දුන්නා. ඔව් ඒව අහනවා. තපොටින් අහනවා. කාට හරි ස්ක්‍රීන් එකේ යට මෙයට යනවද? නෑ සර්. නැහැ. හරි. ස්ක්‍රීන් එකේ යට මෙයට යනවා කියන්නේ කවුරු කතා කරද්දි. හරි අපි වචන ටික අහනවා අද ඔන්න ලකුණු කොලේ
ලකුණු ටික නම් තියෙනවා දෙන්නෙක් තුන් දෙනෙක්ගේ තමයි ලකුණු අඩු. අනිත් හැමෝටම මං හිතන්නේ ලකුණු ඔක්කොම තියෙනවා. හැම සමහර ළමයි එක දිගට හරියට ඇවිල්ලා එක සතියක් පිස්සු කරලා තියෙනවා. ඇවිල්ලා නැහැ. අනිත් සෙට් එක ඇවිල්ලා තියෙනවා දිගටම. අද අපි බලමු ලකුණු. තව දවස් දෙකයි. දැන් මේකෙන් පස්සේ අහන්න. හරි. බලමු. පුතේ ලියලා ඉවර කරමු ඉක්මනට. අද අපිට ලකුණු බලන්න තියෙනවා. රේඩියෝ වැඩසටහන කරන්න තියෙනවා. ලවන්‍ය ඉන්නවද අද? ලවන්‍ය. දැන් බෝඩ් එක මේ පැහැදිලිව පේන්නේ නැහැ නේ. අනිත් අයට පෙන්න්නේ නැද්ද? අද ලාවන්‍ය නෑ සර්. මොකද්ද ඇහුන්නේ? බෝඩ් එක ලාවන්‍ය. සර් ලවන්‍ය ඉන්නවා. හරි පුතේ හරි. සර් පැහැදිලි නෑ. පොඩ ඉන්න පුතේ. පොඩ ඉන්නවම. දැන් හරිද? දැන් හරිනම් මෙහෙම කරන්න. මෙහෙම කරන්න එපා මෙහෙම කරන්න. හරිනම් මෙහෙම කරන්න හරි නැත්නම් මෙහෙම කරන්න. හරි. good. එල බෝඩ් බොඳයි වගේ නම් මෙහෙම මෙහෙම කරලා පෙන්වන්න ඕනේ තියෙනවා. ආසිරියර් ගුරුතුමා මානවර්ග ළමයි පුතේ ඔයාලට විභාගයට මොකක්ද දන්න වෙන්නේ? ඔය පින්තූරේ දෙනවා. හරිද? ඔය පින්තූරේ දෙන නාමපද පහක් ලියන්න කියලා කියනවා. හරිද? අර පොතද පෙතද? පොත පොත පොත. පෙත. ආසිරියර් ගුරුතුමා මානවර්ග ළමයි පූච්චාඩි මල්පෝච්චිය පුත්තගම් පොත මේසෙයි මේසය කදිරෙයි පුටුව කරුම්පලගෙයි කළු ලෑල්ල මරම් ගස. එතන ඔය පින්තූරේ විභාගයට ඇවිල්ලා නාමපද පහක් ලියන්න කියන පින්තූරේ බලන්න. එතන මෙතන තියෙනවා 8ක් ඔයාලා පහක් ලියන්න දෙන්න. ලේසි පහක් ලියන්න. පොත මේසේ ගස පුටුව බන් පොත මේසේ පුටුව ගස උතනම 4යි. තව එකක් ලිය පූච්චාඩි. නැත්නම් ආසිරියර් ලියන පාරි. පහක් ලියා ගන්න පුළුවන් ලේසි අපිට. நல்ல மூச்சு நல்ல சுடு நல்ல சுடு සර් බෝඩ් එක පේන්නේ පොඩ ඉන්නේ මේ දවස් දෙකේ මට සිග්නල් නැහැ. සර් ගිය සතියේ මං ආවේ නෑ. ඩික්ටේෂන් ටික දෙන්න පුළුවන්ද? හරි පුතේ රෙකෝඩින් එක බලන්න. හා අද මේ මට සිග්නල් නෑ පුතේ. මෙහෙට වහිනවනේ ඔයාලට වහින්නේ නැද්ද? පේනවද සර් බෝඩ් එක පේනවද? සමහරක් අය පේන්නේ නැහැ ඉන්නවානේ. හරි බලමු. පුතේ ඉක්මන් ලියමු. අද වැඩ ගොඩක් තියෙනවා. ලස්සන වැඩ ගොඩක්. එනදු කුඩිච්චිට එනවා හරි very good. තව ලිය ළමයි ඉන්නවනේ අතෝසන්. ලිය.
සර් හත්වෙනි එකේ වචනේ පැහැදිලි නෑනේ. හරුම් පළගේ කළු ලෑල්ල. හරුම් පළගේ කළු ලෑල්ල. හරි සර්. දැන් අවසානයේට මම කට්ටියගේ ලකුණු ටික කියන්නම් ඈ. කොහොමද කියලා. ඒතර මොකද අවසානයේට ලකුණු කියන්නම් කියන්න මේ අදත් අර කටපාඩම් වචන ටික ගත්තට පස්සේ ලකුණු ටික කියන්න ඔක්කොම ඈ. හරි තව ලියන ළමයි ඉන්නවද උස්සන්න පුතේ? තව ලියන ළමයි ඉන්නවද උස්සන්න? කවුරුද නැහැ? හරි. ඔම් බලන්න පුතේ එන මකන්නද? හරි. දැන් ළමයි මට කියන්න එංගේ ඉරුක්කිරදු කියන එක සුටක් කඩපාඩම් කරගන්න. එංගේ ඉරුක්කිරදු. එංගේ ඉරුක්කිරදු. එංගේ ඉරුක්කිරදු. ඒ කඩපාඩම් කරගන්න පුතේ පොඩ්ඩක්. එංගේ ඉරුක්කිරදු. එංගේ ඉරුක්කිරදු. කඩපාඩම් කරගන්න එක සුටක්. හරි. පුතේ මම අහනවා පෑනට පෙන්සිල් කියන්නේ මොකද්ද? පෙන්සිල් කියන්නේ පැන්සල. පැන්සල කොහෙද තියෙන්නේ කියලා කොහොමද දන්නේ? පෙන්සිල් එංගේ ඉරුක්කිරදු. පූසට පූනේ කියනවා. පූසා කොහෙද ඉන්නේ කොහොමද දන්නේ? පූනේ එංගේ ඉරුක්කිරදු. නැත්නම් මොන බලන්න. පූසා කොහෙද ඉන්නේ? එහෙනම් පූනේ කියලා ලිව්වා. පූනේ එංගේ ඉරුක්කිරදු. very good. පූනේ එංගේ ඉරුක් කිරදු. ඒ කියන්නේ නාමපදේ ලිව්වා මේ. ඒකට මේ ටික එහෙමම දැම්මා. පූසා කොහෙද ඉන්නේ? පූසා කොහෙද ඉන්නේ? හරිද? හරි. පුතේ දැන් මම අහනවා මල් පෝච්චියට පූච්චාඩි කියනවා. පූච්චාඩි. මල් පෝච්චිය කොහෙද තියෙන්නේ? අපි කොහොමද දෙමෙන් අහන්නේ? പൂച്ചാടി ഇങ്ങേ ഇരിക്കുന്നത്. very good. පොත කොහෙද තියෙන්නේ? പുസ്തകം എங்கே ഇരിക്കുന്നത്. මේසය කොහෙද තියෙන්නේ? മേശை എங்கே ഇരിക്കുന്നത്. පුටුව කොහෙද තියෙන්නේ? കതിരൈ എங்கே ഇരിക്കുന്നത്. ගස කොහෙද තියෙන්නේ? മരം എங்கே ഇരിക്കുന്നത്. හරි. එහෙනම් මේ මාතෘකාව ලස්සන ලියගන්න. මේව ලියන්න බෑ. මාතෘකාව ලස්සන ලියගන්න. මාතෘකාව ලියන්න මේ උදාහරණ විතර ලියගන්න. මේ මේව එහෙම ලියන්නේ නෑ අය. මේ උදාහරණේ පූසා කොහෙද ඉන්නේ කියන එක විතර ලියගන්න. මේ බලන්න. ඔව් දෙන්න.
පුතේ හරි. ලියලා ඉවර වෙච්ච කට්ටිය මෙන්න මේ වැඩේ කරනකොට තේරෙන්නේ නැත්තම් බයනසෝ තේරුන්නේ නැහැ කියලා කියන්න ඕනේ. මල් පෝච්චිය කොහෙද තියෙන්නේ? පොත කොහෙද තියෙන්නේ? මේ පිළිවෙලට. මේසය කොහෙද තියෙන්නේ? පුටුව කොහෙද තියෙන්නේ? සිංහල ලියන්න ඕනේ ඉස්සර වාක්‍ය ලස්සනට. පාවිච්චි කරන පෑන් දෙකක්. කළු වලින් උත්තර ප්‍රශ්න ලියනවා, නිල් වලින් උත්තර ලියන්න. කළු ලෑල්ල කොහෙද තියෙන්නේ? ගස කොහෙද තියෙන්නේ? 1 2 3 4 5 6යි. මෙන්න මේ හය ඔයාලා දැන් කරන්න ඕනේ. පළවෙනි වාක්‍ය මල් පෝච්චිය කොහෙද තියෙන්නේ? ඊට පස්සේ පොත කොහෙද තියෙන්නේ? තුන්වෙනි එක මේසය කොහෙද තියෙන්නේ? හතරවෙනි එක පුටුව කොහෙද තියෙන්නේ? පස්වෙනි එක කළු ලෑල්ල කොහෙද තියෙන්නේ? හයවෙනි එක ගස කොහෙද තියෙන්නේ? කාට හරි පුතේ මේක තේරෙන්නේ නැත්නම් වාක්‍ය හදන්න කියන්න. අනිත් ළමයි ලියනකම් කියලා දෙන්නම් මම. මල් පෝච්චිය කොහෙද තියෙන්නේ? පොත කොහෙද තියෙන්නේ? මේසය කොහෙද තියෙන්නේ? සිංහල වාක්‍ය අනිවාර්යයි. පුටුව කොහෙද තියෙන්නේ? කළු ලෑල්ල කොහෙද තියෙන්නේ? ගස කොහෙද තියෙන්නේ? දෙමළෙන් උත්තර ලියන විදිය දන්නේ නැත්නම් කියන්න මම කියලා දෙන්නම්. සර් ඔය බෝඩ් එකේ තියෙන ටික විතරයිද නැත්නම් පොතේ ලියපු ඔක්කොම දාලා? නෑ නෑ පුතේ. මේ හය විතරයි. බෝඩ් එකේ තියෙන හය විතරයි. හරි. පුතේ කට්ටිය ලියනකම් මම කියන කට්ටිය විතර මයික් එක ඔන් කරලා ස්ක්‍රීන් එක එහාට මෙහාට යනවනම් කියන්න කාගේ හරි අර වචන 3ද 4ද ගිය සතියේ දුන්නේ ඒක කාට පාඩම් දෙන්න. නම් පිළිවෙලට කියන පුතේ පොතේ තියෙන නම් පිළිවෙලට පළවෙනියට ඉන්නේ සෙනුදි. පොඩ ඉන්නේ සෙනුදිට පස්සේ ආකාශ සකුණි හංසක රෙඩි වෙලා ඉන්න. සෙනුදිට පස්සේ ආකාශ සකුණි හංසක. සෙනුදි කියන පුතේ කාර්යාලයම් කාර්යාලය මයිදානම් පිට්ටනිය වහුප්පු පන්තිය නූල හා පුස්තකාලය තපාල හා තැපැල් කාර්යාලය. very good. අන්න එහෙම පුතේ කැමරාව හොඳට මන් දිහා බලන්න ඕන. අට වට පිට මෙහෙම බලන්නේ, යට මෙහෙම බලන්නේ.
මන් දිහා බැලුවා කිව්වා හැමෝම දිහාම බලන් ඉන්නේ ඊළඟට පුතේ අපිට ඉන්න ආකාශ 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 නැද්ද අද ඔව් ආකාශුත් එක දිගට හරියට ඇවිල්ලා අද නැත්තේ සකුනි 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 නැද්ද සකුනිත් එක දිගට ඇවිල්ලා අද තමයි නැත්තේ හංසක 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 පුතේ කතා කරනවා සර් සකුණි ඉන්නවා. සකුනි ඇයි උඩ ඉන්නේ සකුනි ඇවා හංසක පුතේ කියන්නකෝ කියන්න හා හරි කියන්න ඇහෙනවා මට හරි හංසක සකුනි කියන්නකෝ සකුනි ඇයි ඔය කිව්වේ නැත්තේ සකුනි ඇහෙනවද සර්? ඔව් පුතේ ඇහෙනවා දැන් කියන්නකෝ සකුනි අනිත් කට්ටිය ලියන්න ඉක්මන් කරමු අද වැඩ ගොඩක් තියෙනවා අපිට కార్యాలయం మైదానం పిట్టనియ వహుప్పు పంతిය නූලහම් පුස්තකාලය තපාලහම් තැපැල් කාර්යාලය very good හැමෝම හොඳයි ඊළඟට පුතේ ඉන්න ඊළඟට රෙඩි වෙලා ඉන්න මිනුකි සසන්දි දසුනි මිනුකි කෝ අපේ මිනුකි ඉනස මිනුකි කියන්න පුතේ కార్యాలయ మైదానం పిట్టనియ వహుప్పు పంతిය නූලහම් පුස්තකාලය තපාලහම් තැපැල් කාර්යාලය very good ඊළඟට එන්න දසුනි කෝ අපි දසුනි కార్యాలయ మైదానం పిట్టనియ వహుప్పు పందిකාමරය නූලහම් පුස්තකාලය තපාලහම් තැපැල් කාර්යාලය very good කොහොමද කිව්වා නේද හරි very good දසුනි තස්නි කෝ අපේ තස්නි නෑනේ තස්නිත් එක දිගට ඇවිල්ලා තියෙනවා එක දිගට ඉන්නවනේ හරි ඊළඟ තස්නි ගාවට කුලිතයි මෙතුලි ලෑස්ති වෙලා ඉන්න కార్యాలయ మైదానం పిట్టనియ వహుప్పు పంతిය නූලහම් පුස්තකාලය තපාලහම් තැපැල් කාර්යාලය බුලිත කෝ අපි බුලිත පැටියා කෝ බුලිත නැත්තද බුලිත නම් පිට්ටනිය වහුප්පු පන්තිය නූලහම් පුස්තකාලය තපාලම් තැපැල් කාර්යාලය very good මෙතුලි කෝ අපේ මෙතුලි ඉක්මනට එන්න මෙතුලි කෝ මෙතුලි නැද්ද අද මෙතුලිත් එක දිගට ඇවිල්ලා තියෙනවා මොනවද හරි මෙතුලි නෑ ලවන්‍ය කෙදිය வாங்க சரி லவண்யா சொல்லுங்க కార్యాలయ మైదానం పిట్టనియ వహుప్పు పంతిය නූලහම් පුස්තකාලය තපාලහම් තැපැල් කාර්යාලය சரி வெரி குட் லவண்யா හරි කාගේ නම් කියුන්නේ නැති කවුරු ඉන්නවද නෑනේ හරි ලියලා ඉවරද හැමෝම සර් ඩෙල මොකද්ද මට ඇහෙන්නේ පුතේ මේ සනුදි සෙනුදි ඔය මයික් එක ඕෆ් කරන්න තු කියන්නේ චුට්ටක් කියලා ඕෆ් කර මට ඇහෙන්නේ නැතු වෙනවා ඩෙලනිගේ නමක් ඩෙලිනි ඉන්නවද ක්ලාස් එකේ
ඩෙලනි වෙනද කියනවද නමල්ල දාලා නැහැ වගේ. අද දාවේ පන්තියට නෑනේ. ගිය සර් සතිය ආවේ ගිය සතිය ආවේනේ. හරි පුතේ හරි. ඩෙලනිට ලකුණු ෆ්‍රී හම්බ වෙනවා. අර අලුතෙන් ආපු ළමයින්ට කොහොමද අර පරණ සති ටිකේ ඒව ෆ්‍රී හම්බ වෙනවා. තව සති දෙකයි ලකුණු අඩු ළමයි දුක් වෙන්න ඕනේ නැහැ. අය තව සති දෙකකින් අලුත් මාසයක්. ඒතර පරණ ලකුණු ගණන් කරන්නේ. ඒතර අලුතින් යන්නේ. ඩෙලනි කියන්න පුතේ. ඩෙලනි හරි වැරදුනට කමන්නේ ඔය අලුත්නේ. ආකාර සිංහලෙන් මම කියන්නේ කාර්යාලය කායාල නෑ මයිදානම් වැරදුනට කමන්නේ කියන්නේ අලුත් වහු පන්තිය නූලහම් පුස්තකාලය තපාලහම් තැපැල් කාර්යාලය හරි හරි. ඩෙලනිට chance එකක් තියෙනවා. ඩෙලනි අලුතෙන් පන්තියේ නේ. පුරු නෑනේ තාම අපි වචන වෙනදාට පුරුදු වෙනවනේ නේ. හරි පුතේ කවුද ඉන්නේ? සර් මේ මම සේරම කියලාද ලවන්නා. හරි. ලකුණු ටික කියන්නම් දැන් තව විනාඩි චුට්ටි වෙලා දෙනවා පාඩම ඉවරයි තා පොඩ්ඩකින්. අද පාඩම පොඩි පාඩමක් තියෙන්නේ. පාඩම ඉවරච්ච ගමන් මම කියන්නම්. අපි අද රේඩියෝ වැඩසටහනක් කරනවා කිව්වනේ. අද වැඩසටහනක් කරන්න ඕනේ, කතා කරන්න ඕනේ, අලුත් සින්දු අහන්න ඕනේ නේද? හරි. සර් මම ගිය සතිය ආවේ නැහැ ඩික්ටේෂන් දුන්නේ නැති නිසා කමක් නැද්ද? ඇයි ගිය සතිය ආවේ නැත්නම් ලකුණු අඩු වෙනවනේ එතකොට. ලියන තමයි ඉක්මනට ලියමු. මැච් එකක් ටූර්නමන්ට් එකක් තියුණා සර්. ටූර්නමන්ට් එකක් තිබුණාද? ඔය නම මොකද පුතා? ආකාශ. ආකාශ අපි මට මතක් කරන්නකො පන්ති ඉවරෙන්න කලින් ඔයගේ ලකුණු එක දිගට ඇවිල්ලා තියෙනවා ලකුණු වාගේ තියෙන ඔක්කොම ටික අද ලකුණු නැහැ. ආවේ නැත්තම් මෙහෙම එකක් තියෙනවා ළමයි. දැන් ආවේ නැත්තම් ඔයාලා රෙකෝඩින් එක ආවේ නැත්තම් ලකුණු අඩු වෙනවා කොහොමත් හදිස්සියක් වෙලා කියන්නකො දැන් ටූර්නමන්ට් ඉස්කෝලේ මොන හරි දෙයක් ඉස්කෝලේ සම්බන්ධ දෙයක් නම් ඔයාලා ඒක රෙකෝඩින් එක බලන්න ඕනේ. රෙකෝඩින් එක බලලා අනිවාර්යෙන්ම මොකද කරන්න ඕනේ? ලියා ගන්න ඕනේ. ආකාශ ගිය ආවේ නැත්තම් ගිය සතියේ ලකුණු ආකාශට වැටලා තියෙනවනේ. ඒක කොහොමද? සර් තුන්වෙනි දෙන්න බැරි වුණා. තුන්වෙනිද වාට එන්න බැරි වුණා නේද? වාට ලකුණු වැටලා තියෙනවා තුන්වෙනිද? කොහොමද? සර් ඔව්. මගේ සේරම ටික කියලාද තියෙන්නේ. ඔයගේ නම මොකද්ද? ගිය සතියේ පරණ ටිකක් දුන්න ලවන්නා. හරි ලවන්‍ය. තුන්වෙනි මාසේ 27 ගානේ ආයදා. හරි මම ඒ ටික චෙක් කරලා කියන්න අවුලක් වෙලා නැහැ ඔක්කොම හරියට පිළිවෙල තියෙනවා මම හරියටම චෙක් කරලා කියන්න හරි පුතේ මේක ලියලා ඉවරද තව ලියන අය කයිතු ගාවුස් ලියන්න මල් පෝච්චි කොහෙද තියෙන්නේ පොත කොහෙද තියෙන්නේ මේසේ කොහෙද තියෙන්නේ පුටුව කොහෙද තියෙන්නේ කළු ලෑල්ල කොහෙද තියෙන්නේ ගස කොහෙද තියෙන්නේ very good Hansaka very good රතු පෑනින් හරි දාගන්න මං කිය දිනස හරිලා කණ්ඩු වින්නේ අපේ ඩෙලිනි ඉවරද ලියලා ඉවරයි very good අම්ම මගේ වතුරක ඕ මයික් එක ඔන් කරලා තියෙදි ගෙදර කතා කරනවා හරි ගෙදරින් කවුරුහරි කතා කරද්දි ඉක්මනට මයික් ඔෆ් කරගන්න මයික් එක ඕන වෙද්දි විතරක් ඔන් කරලා තියාගන්නකො එතකොට ලේසි ඔයාලට මයික් එක ඔන් කරලා තිබ්බම ගෙදර උයන්නේ මොනවද කරන්නේ නේද ගෙදර ඔක්කොම ටික අපිට ඇහෙනවා හරි ඉක්මන් කරමු
දෙලනි පුතා එනිදි වට මුඩිංගි. පරණ රෙකෝඩින් ටික බලන්න අපේ. එතකොට අර මිස් වෙච්ච පාඩම් ටික අල්ල ගන්න පුළුවන්. හැබැයි අපි පේපර් ක්ලාස් එක පටන් ගන්න ඕනේ. වාරිවාහ කිට්ටුවේදී පේපර් ක්ලාස් එක කරද්දි මුල් පාඩම් ටිකම කවර් වෙන්න කියලා දෙන්නම් මං. හරිද? වට ඕන නම් පරණ රෙකෝඩින් ටික බලන්න. අකුරු පුළුවන් ද දෙලෙන්ට? පුළුවන් නේ? හා. එනිදි චිත්තේන සිරිය. හරි. සෙනුදු ඉවරද? හරි. තව ලියන ළමයි ඉන්නවද අතොසන්? ලියන ළමයි ඉන්නවද අතොසන්? එනිදි මුඩිංගි සර්. හරි. ආකාශ් ලියන්න. මේ මෙතනට දාන්න තියෙන්නේ නේද? මල් පෝච්චියේ කොහෙද තියෙන්නේ අපි කොහොමද අහන්නේ එතකොට? අනිත් කට්ටිය කියන ලියන කරගොල්ල ලියපු දෙන් పూచాడి ఎంగే ఉల్లదు పొත කොහෙද තියෙන්නේ කොහොමද අපි කියන්නේ කවුරුහරි මයික් එක ඔන් කරලා එක්කෙනෙක් කියන්නේ එක්කෙනෙක් මයික් එක ඔන් කරගන්න කවුරුහරි එක්කෙනෙක් හරි කියන්න මල් පෝච්චිය කොහෙද තියෙන්නේ പൂച്ചാടി എങ്കെ ඉරුකිරදු. පොත කොහෙද තියෙන්නේ පුත්තහම එංගේ ඉරුකිරදු. මේසය කොහෙද තියෙන්නේ මේසෙයි එංගේ ඉරුකිරදු. පුටුව කොහෙද තියෙන්නේ කදිරෙයි එංගේ ඉරුකිරදු. කළු ලෑල්ල කොහෙද තියෙන්නේ කරුම්බලෙහි എങ്കെ ഇറുക്കിറതു මල් පෝච්චිය කොහෙද තියෙන්නේ పూచాడి එංගේ ඉරුකිරදු. ගස කොහෙද තියෙන්නේ මරම් එංගේ ඉරුකිරදු very good හරි ලියන අයෙක් මං කරමු බෝඩ් එක මකන්න ඕනේ දැන් පුතේ 72 පෙරලා ගන්න දැන් චුට්ටක් 72 හරි දැන් 72 එක තමයි කරන්න යන්නේ අපි එක අභ්‍යාසයක් ඉවර අච්චු පොතේ තිබ්බ අච්චු පොතේ තියෙන ක්‍රියාකාරකම් තමයි බෝඩ් එකේ කියලා දෙන්නේ මම කරනවා මේක ලියනවා නම් ඉක්මනට කියන්න හරි පුතේ දැන් මාතෘකාව ලියා ගන්න එළුම්බුංගල් නැගිටින්න එළුම්බුංගල් එළුම්බුංගල් නැගිටින්න හරි කමල් නැගිටින්න කමල් නැගිටින්න මේක අහලා පොඩි ප්‍රශ්නයක් අහනවා අපි බලමු අද උත්තර දෙන්නේ කවුද කියලා ප්‍රශ්නෙට කමල් නැගිටින්න උදාහරණ ලියන්න කමල් නැගිටින්න කමල් නැගිටින්න මෙනුකි එළුම්බුංගල් මෙනුකි නැගිටින්න සෙනුදී ලියන ඉවරද මේ උදාහරණය හරි ළමයි දැන් අවුරුදු වෙනව නේද අවුරුද්දට නිවාඩු කොච්චර දවසක් ඕනේද සර් අපේ ඉස්කෝලේ තිබ්බා සයක් තිබ්බා. අවුරුදු 100ක් තිබ්බා දැන් අද අපි ඉගෙන ගන්න ඕනේ අපි රේඩියෝ වැඩසටහනක් කරනවා කිව්වා නේද අද රේඩියෝ එකේ අපි කොහොමද කතා කරන්නේ ඒතර දැන් අද ඉස්සරෝම වැඩේ තමයි අපේ රේඩියෝ වැඩසටහනේ දැන් මම සිංහල දෙමළ දෙමළ
ඔව් ඒතර දැන් විශ් කරන්න ඕන සිංහල දෙමළ දෙකම අවුරුද්දනේ විශ් කරන්නේ කොහොමද දෙමළෙන් විශ් කරන්න දන්නවද ඔව් මම කියන අපි බලමු අවුරුද්දට මාව මතක් සර් මනෝජ් සර් මතක් වෙන්නේ කාටද කියලා ඉනිය පුත්තාණ්ඩු ආල්දුත් ඔව් පුතේ කාමල්ද අර දෙමළෙන් ලියලා තියෙන එක කමල් කමල් කියලානේ දාලා තියෙන්නේ. කමල් එළුඹුංගල් කමල් නැගිටින්නවා හරි දැන් පොතේ තියෙන පුතේ 72 පිටුවේ බාල් මේ බන් කොළ පාටේ තියෙන බාලන් මේරි අක්බාර් කාවියා ෆාතිමා කියන තමයි ලියදී ෆාතිමා කියලා තියෙන්නේ බාලන් මේරි අක්බාර් කාවියා ෆාතිමා මම සිංහල ලියන වාක්‍ය වල දෙමළ ලියන්න ඕනේ මෙන්න මේක බලගෙන 72 පිටුවේ තියෙන කොළ පාට එකේ මේ තියෙන්නේ මේ 1 2 3 4 5යි කාට හරි තේරෙන්නේ නැත අහන්න මම සිංහල ලියනවා බාලන් නැගිටින්න කොහොමද අර බාලන් කියලා මේ බාලන් කියලා දෙමෙන් ලිව්වා මේ එළුමුංගල් කියලා ලිව්වා බාලන් නැගිටින්න පොතේ තියෙනවා මේ සර් එතකොට ලයන්න එහෙම අපි කොහොමද දැනගන්නේ මොකද්ද පුතේ ලයන්න මොකද්ද කියලා එහෙම දැනගන්න කොහොමද බාලන්නේ මම කියලා දෙන්න ඒ ටික ලස්සනට කියලා දෙන්න බලන්න වෙනම අපි නෝට් එක අකුරු අවුරුද්දෙන් පස්සේ සතියේ පිටු 40ක විතර පොතක් ගේන්න පුතේ අකුරු ඒතර මම කියලා දෙන්නම් කොහොමද අපි දැන් බයන්න කොහොමද අඳුරගන්නේ කර්ග් අඳුරගන්නේ කොහොමද ලයින් වර්ග 3ක් තියෙනවා ට්‍රයින් වර්ග 2ක් තියෙනවා නේද ඒව කොහොමද අඳුරගන්නේ කියලා වෙනම නෝට් එකක් දීලා කියලා දෙන්න ලස්සන මතකෙට ඉන්න ඕ සර් මගේ දෙමළ පේපරෙත් ඕක වැරදුනා. ලයන්න දාන තියෙන එකට මූර්ත දාලා තිබ්බේ. හරි පුතේ මම ඒ ටික කියලා දෙන්නම් මුලින් ඉඳන් ඔයාලට ඒ ටික මම හිතියේ නෑනේ අකුරු පාඩමේ යද්දි මම කියලා දෙන්නම් ඒ ටික ලස්සනට මතකෙ ඉන්න කියලා දෙන්න අකුරු කොහොමද වාගන්නේ කියලා බාලන් නැගිටින්න මේරි නැගිටින්න සර් ඕක ලියාගත්තු නේද? ඔව් මේක ලියලා ඉස්සරහින් උත්තරේ ලියන්න ඉස්සරහින් හරි යටින් හරි ලස්සන උත්තරේ ලියන්න පෑන් දෙකක් පාවිච්චි කරන්න සර් එතකොට මේ නයන්නට එහෙම මේ මොන නයන දෙකක් තියෙනවනේ තාන්තච් ඕ වචන ඉස්සරහට පුතේ මේ බන් වචන ඉස්සරහට සෙනුරි මෙන්න මේක විතරයි ලියන්නේ මේ නයන්නේ විතරයි ලියන්නේ මේ නයන්නේ විතරයි වචන ඉස්සරහට ලියන්නේ මෙයා තමයි පවුලේ නායකයා තුන් දෙනාගේ වැඩිම ලොකු අයියා මෙයා තමයි ඒ නිසා මෙයා තමයි ඉස්සරහට දාන්නේ හැම වෙලේම මම කියලා දෙන්නම් ඒ ටික අදට ඔහොම ලියන්න අකුරු පාඩම අපි අවුරුද්දෙන් පස්සේ සතියේ මේ ටික කරමු අකුරු ටික හොයාගන්න විදිහ කියලා දෙන්න. අක්බාර් නැගිටින්න අක්බර් කියලා තියෙන්නේ අක්බාර් කියලා තමයි කියවේ උච්චාරණය වෙන්නේ අක්බාර් නැගිටින්න. අක්බාර් නැගිටින්න. පොතේ තියෙන පිළිවෙලටමයි තියෙන්නේ. කාවියා නැගිටින්න. කාවියා නැගිටින්න. පාතිම කාට හරි ලකුණු දුන්නා නම් කියන්න මට. විභාගේ ලකුණු දුන්නා නම් කියන්න. සර් අපිට දෙමළ පේපරයක් ආවේ නැහැ. ඔව් මේ සැරේ තිබ්බේ මේකක් නේ පුතේ. සමහරුන්ට තිබ්බේනේ අද මේ ඇගීම්නේ තියෙන්නේ මේ දවස්වල නේද? ඔව් සර්. අපිට දෙමළ කියලා දුන්නේ නැහැ. මගේ තිබ්බ ඉස්කෝලේ. ඔව් ඇගීම් නේද? අපිට තිබ්බ නෑ වාර විභාගේ තමයි පළවෙනි වාර විභාගේ තිබ්බා. අපිට තිබ්බස තිබ්බනේ ලකුණු දුන්නද? නෑ නේද තාම? දෙමළ සිංහල විතරයි දුන්නේ දෙමළ පේපරේ ලේසියිද අමාරුයිද? බෝඩ් එක ලේසි අයවල තමයි බෝඩ් එක වෙන්නේ හරි පුතේ මේ ටිකට දෙමළෙන් කියන වචනේ තියෙනවා මෙන්න මේ කොළ පාට තීරුව වල බලන්න 72 පිටුවේ තියෙනවා බාලන් මේරි අක්බර් කාවියා ෆාතිමා කියන ෆාතිමා කියලා තියෙන්නේ පොතේ තියෙනවා අපි ෆාතිමා නැතුව ෆාතිමා කියලා සිංහල ලියාගමු ෆාතිමා කියලා තමයි කියන්නේ අර උච්ච ලියද්දී ෆාතිමා කියලා ලියන්නේ ඒකට ෆාතිමා කියලාම සිංහල ලියන්න ඈ ෆාතිමා මේ ෆයන්නේ ෆාතිමා නැගිටින්න
එතන නම ලිව්වා එළුම්බුංගල් නැගිටින්න දාන්න තමයි තියෙන්නේ. එනිදි මුඩින්චි සර්. එළදිම ඩීන්ජි සර්. එනිදි මුඩින්චි සර්. නාන එළදිම ඩීන්ජි. எனது முடிச்சிட்டேன் ஆசிரியர். முடிஞ்சு හරි. ලියලා ඉවර වෙච්ච ළමයි පොත් ටික පෙන්වන්න පුතේ. හරි very good. ලස්සන හරියක් දාගන්න. රතු පෑන අරන් ලස්සන හරියක් දාගෙන මගේ අස්සනක් දාගන්න ඔයාලම. එන්න මගේ අස්සන නිකන්. ලස්සනක් දාගන්න මේ මං දානවා. මනෝජ් සර්ගේ අස්සන. මනෝජ් නෙවෙයි. ලස්සන දාගන්න.
Oh, very good, Lavanya, very good. තව ලියන ළමයා අතුස්සන් චුට්ට. ලියන ළමයා අතුස්සන් බලන්න. පුදිත්ති සර්. හරි. ළමයි දත් නැති සතා කවුද? දත් නැති සතා. හරි. Hansel good, very good. ලස්සනයි. මගේ අස්සන් දාලා තියෙනවා. දත් නැති සතා කවුද? කිඹුලා කිඹුලාට දත් නැද්ද? තියෙනවා. කිඹුලාට දත් නැත්නම් බය වෙන්න දෙයක්ම නැහැ නේද? කිඹුලාට අල්ලසලා කරන්න පුළුවන් අලේ. සර් ගොළු බෙල්ලා ආච්චිට සර් ගොළු බෙල්ලා ගොළු බෙල්ලට දත් අඩිකුරුම තියෙන්නේ. ඔව්වනේ මාත් සෑ උකුණා උකුණට දත් තියෙනවනේ. උකුණට දත් තියෙනවා. ඩල්ෆින්. මදුරුවා හ්ම් මදුරුවා ඩොල්ෆින් කූඩල්. මදුරා මදුරුවා සදත් නැති සතු දෙන්නේ තුන්දෙනෙක් ඉන්නවා. ඒ නිසා මදුරුවා කූඩල්. හරි අපි බලමු නෑ. ඩල්ෆින්. ඔයාලා බලන්න කොහොමද මදුරුවා අපි බලමු හරි උත්තර දෙන්නේ කවුද කියලා ඊළඟට. මදුරුවා සර්පයා දිනසේ. නයාට දත් තියෙනවා. ඇයි ඔයාලා අහලා නැද්ද නයාගේ දත් ගලවලා තියෙන්නේ කියලා අර ශාස්ත්‍ර බලන කට්ටිය ගාව නයින්නේ. උගේ දත් ගලවලා තමයි ගෙන්නන්නේ. සර් මදුරුවා මදුරාට දත් තියෙනවා. ඩල්ෆින්ට දත් තියනවද? තියනවා. හරි ඩොල්ෆින්ට දත්. හරි අපි බලමු කොටින් හරි උත්තර දෙන්නේ කවුද කියලා අපි බලමු. හරි. හරි මේක ලියන්න මට උසන් උඩට. හරි මට උත්තර කියන්න බාලන් නැගිටින්න කොහොමද උත්තර කියන්නේ අපි? එළුඹුංගල්. මේරි නැගිටින්න. මේරි එළුඹුංගල්. අක්බර් නැගිටින්න. අක්බර් එළුඹුංගල්. කාව්‍ය නැගිටිනවා. කාව්‍ය එළුඹුංගල්. පාතිමා නැගිටිනවා. පාතිමා එළුඹුංගල් ෆාතිමා එළුඹුංගල්. ෆාතිමා කියන නම සිංහල නමක්ද මුස්ලිම් නමක්ද? මුස්ලිම් නම. ෆාතිමා කියන ලස්සන තේරුමක් තියෙන ලස්සන නමක් ෆාතිමා. ගොඩක් කට්ටියගේ නම් වලට එකයි ෆාතිමා කියලා තියලා තියෙන්නේ. සර් අපේ පන්තියේ තියෙනවා. පන්තියේ තියෙනවා ෆාතිමා කෙනෙක්. හරි. දැන් අපි දැන් රේඩියෝ වැඩසටහන ළඟදී පටන් ගන්නවා. කිව්ව නේද අවුරුද්දෙන් පස්සේ. එතකොට මේ වැඩසටහනදී අපි කතා කරන්න ඕනේ දෙමළින්ම තමයි. හරිද? එතකොට ඔතනින් මේ රේඩියෝ වැඩසටහනෙන් ඔයාලව කරන්නේ කතන දෙමළ හුරුව. ඒ කියන්නේ පුතේ ඔයාලා එක භාෂාවක් දන්නවා, එක ලැන්ග්වේජ් එකක් දන්නවා නම්, එක භාෂාවක් දන්නවා නම් එක්කෙනෙක්ට සමානයි නේ. ලැන්ග්වේජ් දෙකක් දන්නවා නම් දෙන්නෙක්ට සමානයි. ඒ කියන්නේ දෙන්නෙක්. ඔයා විතරක් නෙවෙයි වත් එක තව දෙන්නෙක් ඉන්නවා. ලැන්ග්වේජ් තුනක් දන්නවා නම් 3 පුද්ගලෙක් කියනවා. එතකොට දෙමළ කතා කරන්න ඉගෙන ගත්තා කියන්නේ පේපර් ලියන එක ලේසිද අමාරුයිද? දෙමළ කතා කරන්න ඉගෙන ගත්තා කියන්නේ මාරම ලේසි. එතකොට අනිත් ඒවා nothing. හරිද? එතකොට මේ ලොකු පන්ති වලට යද්දි දෙමළ අමාරු නෑ. දැන් ලොකු පන්ති වලට යද්දි දෙමළ වල එක එක තියෙනවා. එතකොට මාරම ලේසි. හරි. පුතේ ඉස්සරවම අපි කියන්න ඕනේ කෙනෙක් දැක්කම වණක්කම්. මොකද කියන්නේ? වණක්කම්. දැන් අපි කවුරු හරි වණක්කම්. අද රේඩියෝ වැඩසටහන නෙවෙයි කරන්නේ ප්‍රශ්න විතරයි කියලා දෙන්නේ. රේඩියෝ වැඩසටහන වගේ ලාවට කරමු. ඊට පස්සේ මම අහනවා උංගල් பேர் என்ன? උංගල් பேர் කියන්නේ උංගට பேர் කියන්නේ? ඔබේ නම මොකද්ද? ඔබේ නම பேர். ඌර් කියන්නේ මොකද්ද? උංගට ඌර් ගම. නම ඔයාගේ නම ඔයාගේ ගම ඊළඟට මම අහනවා උංගලුක්කු ඔයාට උංගලුක්කු පිඩිත්ත උංගලුක්කු රොම්බ පිඩිච්ච රොම්බ කියන්නේ රොම්බ කියන්නේ මොකද්ද ගොඩාක් රොම්බ පිඩිච්ච උංගලුක්කු රොම්බ පිඩිච්ච ඉනිප්පු ඇයි ඉනිප්පු කියන්නේ මොකද්ද පැණි රස කෑම ඔයා ගොඩක්ම කැමති ඔයා ගොඩක් කැමති පැණි රස කෑම මොනවද කියලා අහන. කියන්නේ කැවුම් දොද පැණි
පැණි රස කෑම. හරි. உங்களுக்கு ரொம்ப பிடிச்ச ළමයි අහන්නකෝ. දැන් ඉනිප්පු කියන්නේ පැණි රස කෑමට. உங்களுக்கு කියන්නේ ඔයාට කියන්නේ උංගලුක්කු ඔයාට කියන මම හිතා. අත දික් කළා කියන්නේ උංගලුක්කු ඔයාට අත දික් කළා කියන්නේ හැමෝම ලියන එක නවත්තන්න. පස්සේ ලියන්න. කියන්නේ උංගලුක්කු ඔයාට කියන්නේ ரொம்ப ගෝඩක් පිටිච්ච කැමතිම කියන්නේ පිටිච්ච කැමතිම உங்களுக்கு ரொம்ப பிடிச்ச කියන්නේ உங்களுக்கு ரொம்ப பிடிச்ச කියන්නේ உங்களுக்கு ரொம்ப பிடிச்ச உங்களுக்கு ரொம்ப பிடிச்ச உங்களுக்கு ரொம்ப பிடிச்ச உங்களுக்கு ரொம்ப பிடிச்ச இனிப்பு ගොඩක්ම කැමති පැන් රස කෑම මම ඇහුවොත් உங்களுக்கு ரொம்ப பிடிச்ச සර් ඒ කියන්නේ මොකද්ද உங்களுக்கு ரொம்ப பிடிச்ச සර් එයා ගොඩක් කන්න නෑ සර් ඔයා ගොඩක්ම කැමති සර් කවුද කියලා අහන්නේ உங்களுக்கு ரொம்ப பிடிச்ச டீச்சர் யார் டீச்சர் කවුද உங்களுக்கு ரொம்ப பிடிச்ச උණவு ආහාර මොනවද හරි අපි නිකන් අද කතා කරමු රේඩියෝ වැඩසටහනේ ඔන්න දැන් මට කෝල් එකක් මම තමයි මනු FM අපේ FM එකේ නම මොකක්ද ළමයි මනු FM හරි දැන් මනු FM එකේ ඉස්සරෝම කෝපෙන් සර් කැඩි ඇහුනේ නම ආයි කියනවා මනු FM මොන FMද මනු FM මනු FM එකේ ඉස්සරෝම අද තාම වැඩසටහන පටන් ගත්තේ වැඩසටහන පටන් ගන්න කලින් ඔයාලට දෙමළ හොඳට කතා කරන්න උගන්වන්න බෑ නේද? හරි. එතකොට පුතේ ඉස්සරෝම කවුද මම හිතන කතා කරන්නේ නිකන් ට්‍රයල් එක. කවුද කතා කරන්නේ? කවුරු හරි එන්නේ මම හිතන කතාවක් මම කියලා දෙනවා. සෙනු දෙනවා කියනවා. හරි. සෙනු දෙන්න ඉක්මනට. හරි අනිත් කට්ටියක් ගන්න ඈ. සෙනු දෙතේ පින්නම් සෙනු දෙය ගත්තේ. හරි සෙනු දෙය හරි. හරි සෙනුදි වඩක්කම් සෙනුදි වඩක්කම් සෙනුදි උඹට பேர் කියදාන නම කියලාම නම මොකද ගන්න සෙනුදි උඹට பேர் என்ன උඹට பேர் என்ன නම උඹට பேர் என்ன උඹට කියන්නේ වාගේ උඹඩ ඔයාගේ නාන් සෙනුදි very good උඹට ඌර් அங்குனுக்கொலை பேலஸ் அகுனுக்கொலை பேலஸ் செனுதி உங்களுக்கு ரொம்ப பிடிச்ச உணவு என்ன උණව් කෑම කෑම මොනවද කැමති මේ වෙලාවේ රයිස් එකක් කොත්තුවක් බිරියානි එකක් වගේ සර් අපි පටන් රයිස් දීව කියන්න එපා ඈ பிரியாணி செனுரி உங்களுக்கு ரொம்ப பிடிச்ச இனிப்பு ඉනිප්පු පැන්ඩස කෑම වා ගොඩක්ම කැමති පැන්ඩස කෑම ඔයා ගොඩක්ම කැමති පැන්ඩස කෑම ආම්ද පැණිරස කෑම දොදොල් කැවුම් අතිරහා දැන් මම නම් කන්න කැමති මොනවද දන්නවද මම නම් කන්න කැමති සාමාන්‍ය මුංගුලි නාරංගයන් අන්න ඒව තමයි කැමති අන්න ඒව තමයි අහන්නේ ඉනිප්පු හරි செனுரி உங்களுக்கு ரொம்ப பிடிச்ச songs என்ன பாட்டு சிந்துவ සින්දුවක්ද සර් செனுரி உங்களுக்கு பாட்டு பாட இயலுமா වට සින්දු කියන්න පුළුවන්ද පුළුවන් නම් ඒලුම් කියන්න බැයි නම් ඒලා කියන්න ඕනේ පුළුවන් නම් මොකද පුතේ කියන්නේ පුළුවන් නම් අපි දෙවෙනි මොකද කියන්නේ ඒලුම් පුළුවන් බැයි නම් ඒලා අයියෝ ඒලා සර් අනේ බෑ සර් දැන් එහෙම පුළුවන් නම් කියන්න ඒලා බෑ සෙනුරි පාටට පාඩුවම අසින්දුවක් කියමුද ඒලා අපරාධයක් කියලා දුන්නේ මං ඒලා කියන එක හරි සෙනුරි නන්රි තව එක්කෙනෙක් කියනවද තව එක්කෙනෙක් තව කවුරු හරි මං කියලා දෙනවා හරි අත ඉස්සුවා මිනුකි හරි මිනුකි පුතේ එන්න
මයික් ඔන් කරගන්න. හරි අපි මිනුකිත් දැන් කතා කරමු. මිනුකි උඹට பேர் උඹට பேர் நான் மினுக்கி மினுக்கி உங்களோட ஊர் என்ன உங்களோட ஊர் லுணுவட்டுலாவ சரி மினுக்கி உங்களுக்கு ரொம்ப பிடிச்ச சார் யார் உங்களுக்கு ரொம்ப பிடிச்ச சார் சார் உங்களோட அம்மா எப்படி சார் மனோஜ் சார் மனோஜ் சார் හරි thank you හරි සර් අද සර් එහෙම කිව්වේ අද සර්ටත් දුකේ දෙනවා හරි මිනුකි පාට්ටු පාඩ එළුමා සින්දු කියන්න පුළුවන්ද ඔයාලා පාට්ටු පාඩ එළුමා සින්දු කියන්න බලන්න ඒලුම් ඒලා ඒලා කියන එක බෑ දෙමළ අකුරෙන් ලියලා තියෙන්නේ නේ ඒලා පුළුවන්ද ඒලුමා ආ සින්දුවක් කියමු very good මිනුකි හරි සින්දුවක් කියන්න බලන්න මිනුකි අපි ඊළඟ පාඩමට යන්න කලින් ඔන්න මිනුකි කටහඬින් අද සින්දුවක් හරි මිනුකි ඉක්මන් කරමු අපි කියන්න බෑ චූටි ලස්සන කියන්න මොකද දන්නේ දන්නේ නැහැ කියන්නේ දෙමළෙන් කියන්න ඕනේ ඒලා මොකද කියන්නේ ඒලා සර් කියන්නේ ඒලා සර් හරි අද වැඩසටහන ඔය පොඩි ට්‍රයල්යක් තාම වැඩසටහන රේඩියෝ FM එක පටන් ගත්තා යන්නේ අද කවුද අපි ඊළඟ පාඩමට යන්න කලින් කවුද සින්දුවක් කියන්නේ ඉක්මනට ඉදිරිපත් වෙන කෙනෙක් ලස්සන සින්දු දැන් මම කියලා දුන්නානේ පළවෙනි එක සින්දුවක් හින්දු දෙකක් කියලා දුන්නා මම ලබන FM එක පටන් ගත්තා පස්සේ ලස්සන සින්දු ටිකක් දෙන්නම් ඔයාලට එකක් කියලා දුන්නා හරි මම අද FM එක පටන් ගත්තා මම සින්දුවක් කියනවා ඔයාලා කියන්නේ නැහනේ මම කියන්නේ සින්දුවක් සර් hina වෙන්නේ නෑ සර් හරි very good සින්දුවක් என்னை தாளாட்டும் சங்கீதம் நீ அல்லவா உன்னை சீராட்டும் பொன்னூஞ்சல் நான் அல்லவா உன்னை மலை என்பதா இல்லை தீ என்பதா அந்த ஆகாயம் நிலம் காற்று நீ என்பதா உன்னை நான் என்பதா very good කියන්න පුතේ කියන්න වනාති පූචි පරකදු පාර් අලහාන සේටේ අඩිකිදු පාර් പൂക്കളി മേലെ പറന്നു പോയി തേനെ കുടിക്കിതു അടിക്കിതു പാർ നന്ദി സർ හරි very good ලාවන්‍ය හොඳයි very good අද එක ළමෙක් සින්දු කිව්වා very good සර් ඔව් මේ අපේ රංගි සර් දන්නවල දෙමළ සින්දුව කවුද සර් කවුද අපේ රංගි කියන්න උනංගිට අපි ඊළඟට පාඩමට යන්න කලින් සින්දු අහලා කියන්න කියන්න இனி ஒருக்க சொல்லுங்க ஐயன் wow ලස්සනයි අප්පියක් ගන්න යාර පුතේ ඔක්කොමලා ලස්සන ගැත්තා හරි ලස්සනයි හරි පුතේ එනවා අපි ඊළඟ පාඩමට යන්න හරි දැන් මම ක්‍රියාපදයක් දෙනවා කඩපඩම් කරගන්න කියන එඩුංගල් ගන්න ගේ දෙවනක් කියන්නේ චුට්ටක් කියන්න එඩුංගල් ගන්න ගෙදරින් බයිනවා කියන හයි එඩුංගල් ගන්න හරි ලස්සන පාට පෑනකින් හරි හයිලයිට් එකකින් හරි ලස්සන ලියාගන්න ළමයි මාතෘකාව තා චූටි වෙලාවයි තියෙන්නේ ලස්සන ලියන්න එඩුංගල් ගන්න
පුතේ ඒක තියෙන්නේ 69 පිටුවේ. ඒක ඕනේ නැහැ අපිට දැන්. උඩේ ඩුංගල් දැන් ඔයාලා දෙවෙනි වාක්‍යය ඉඳන් තනියෙන් ලියන්න ඕනේ. දෙවෙනි වාක්‍යය පොත ගන්න. තේරෙනවනේ මෙන්න මෙතන පුත්තහම් දාලා ඩුංගල් කියන්නේ. පුත්තහම් ඩුංගල්, පෙන්සිල් ඩුංගල්, වෙන් කට්ටිය ඩුංගල්, වෙන් කට්ටි කියන උණු කූර, පේනේ ඩුංගල්. පළවෙනි වාක්‍ය මේක ලියලා ඉවර වෙලා පුත්තහම් ඩුංගල් කියලා ලියන්න ඕනේ. ලියන්න විසරු මේක. සර් සිංහලෙන් ලියන්නකෝ. හරි මම ලියන්න සිංහලෙන්. පොතට කියන දෙවන වචනෙන් මම ලියන්නම් ඈ. පොත ගන්න. පොත ගන්න. පෑන ගන්න. පෑන ගන්න. කුණු කූර ගන්න. පෑන පොඩ්ඩක් පාට මදි වෙලා තියෙනවා. පේන්න නැත කියන්නේ. හින්ද ටිකක් ගන්න. කුණු කූර ගන්න අවසාන එක. පැන්සල ගන්න. හතරයි තියෙන වාක්‍යය. පැන්සල ගන්න. පොතට අපි දෙමළි මොනවද කියන්නේ පුතේ? පුත්තගම්. පුත්තහම්. පුත්තගම්. පුත්තගම්. පෑන පේනේ. මොකද පුතේ? very good very good. පේනේ. සිංහල වාක්‍ය අනිවාර්යයෙන් ලියන්න ඕනේ ඈ. කුණු කුරට අපි කියනවා වෙන් කට්ටි. මොන කට්ටිද? දෙකම ලිව්වා සර්. very good. වෙන් කට්ටි. කුණු කුරට අපි වෙන් කට්ටි කියලා කියනවා. අච්චු පොතේ තියෙනවා. මේ රූප විතරනේ. පැන්සල්ට අපි කියනවා පෙන්සිල්. පෙන්සිල්. පොතට පුත්තකම්. පෑනට පේනේ. කුණු කුරට වෙන් කට්ටි. පැන්සල්ට පෙන්සිල්. වාක්‍ය ලියන්න තේරෙන්නේ නැති ළමයි ඉන්නවනේ සර් මට ඒක සුට්ටක් තේරුන්නේ නැහැ කියලා අහන්න මම කියලා දෙන්නම්. පුත්තගම් පොත, පේනේ පෑන, වෙන් කට්ටි උණු කුර, පෙන්සිල් පැන්සල.
එනදු බුනි එල්ලිදි මුඩිදි. Very good, very good. Sorry, very good. එළිදි හරි. මුඩින් දැන් මේ මාඩලි තව ලියන අය තුස. ලියන්න. ළමයි දැන් දැන් එලි අර ලකුණු කොලේ පුතේ ලකුණු අඩු ළමයි ඉන්නව නේද? දැම්මේ නෑනේ සර්. දමතුකුණා නේද? හරි ඊළඟ සත්‍ය ඊළඟ සතේ නිවාඩුනේ නේද? අවුරුදු සර් එදත් නිවාඩු. දැම්මේ නෑනේ. හරි අනිවාර්යෙන් අවුරුද්දෙන් පස්සේ අපිට රේඩියෝ වැඩසටහනක් කරනෝනේ. ඒතර අනිවාර්යෙන් හැමදාම එක සින්දුවක් ආනව තමයි. එක්කෝ මයි කටහඬින් එක්කෝ නැත්තම් සින්දුගේ ලස්සන සින්දුවක් නැත්නම් ඔයාලේ කටහඬින්. රේඩියෝ වැඩසටහනේදී අපි සින්දුවක් ආනව තමයි. හරිද? එතකොට ඔයාලා ලියන ළමයි ලියන ළමයි ටක් ගාලා ලියන. අය හම්බෙන්නේ අපි අවුරුද්දෙන් පස්සේ නේද? එතකොට අවුරුද්දෙන් පස්සේ අපි සති දෙකයි තියෙන්නේ. ඒ සති දෙක ඉවර වෙච්ච ගමන් ලකුණු අඩු ළමයි ඉන්නවනේ නේද අපේ? සර් ලකුණු කියනවද? ඔව්. පුතේ අදට ලකුණු 25ක් තමයි ඇඩ් වෙලා තියෙන්නේ. අදට ලකුණු 25යි. සෙනුදි 25ක් තියෙනවා. ආකාශ් 20යි, සකුණි 25යි, හංසක 20යි, මිනුකි 25යි, සසන්නිට Excuse me sir. ඔව් පුතේ 20 තියෙන කට්ටියටත් තෑගි දෙනවද? 20 තියෙන කට්ටියට මෙහෙම කරන්නකෝ. හරි අහගන්නකෝ. ලියන කට්ටිය ඉක්මන් කරමු පුතේ. අපිට ඉවර කරන්න ඕන පන්තිය. දැන් ලකුණු අඩු ළමයි ඉන්නවනේ. ඒගොල්ලෝ දුක් වෙන්න දෙයක් නැහැ. තව සති දෙකක කියන්නේ දවස් දෙකක් පන්ති කරාට පස්සේ අලුත් සතියක්. ඒතකොට ඒ සතියේ දවස් සගෙන සති කීයද? සති 10යි. සති 8ක් ගමුකෝ අපි. සති 8ක් එක දිගට හරියට එන්නකෝ. එතකොට හරි. ප්‍රශ්නේ ඉවරයි. තේරුණා? මේ සති දෙක අතාරින්න. එක තෑග්ගක් මිස් වුණාට අවුලක් නැහැ. ලොකුට හිතන්න එපා. ඊළඟ තෑග්ග ගන්න. ඊළඟ තෑග්ග try ගන්න try කරන්න. හරිද? හරි සර්. හරි මම හරියටම කියන්නම් එක සතියක් මිස් වුණ කට. සති දෙකක් නම් මිස් වුණොත් බෑ. මම අරක බලන්න ඒක කියන්නම්. සතියයි මිස්සුනේ මට. හරි පුතේ හරි කමන්න. සාසන්දිට ලින්ක් එක හම්බුන්නේ නැහැ කියලා කියනවා. මම ටීචර් එකෙන් අහලා පුතේ කියන්නම් ඈ. කවුද අපේ සුරංගි ටීචර් එකෙන් අහලා? සාසන්දි ඉන්නවද? ඇවිල්ලා නෑ සර්. සාසන්දි නැද්ද අද ඇවිල්ලා? නැත් යාමකටද කියන්නේ මොකද පුතේ? අද ආවේ නෑ සර් යා. හරි. ඒකට සාසන්දිගේ ප්‍රශ්නේ විසඳුණා ඈ. සාසන්දි ඇවිල්ලා නැහැ නේද? සාසන්දිට කොහොමද හම්බෙන්නේ? හරි. ඒකට මේ ප්‍රශ්නේ හරි. දසුනි කවුද? දසුනිට 25ක් තියෙනවා. තෂ්නි 25ක් තියෙනවා. බුලිත 25ක් තියෙනවා. මෙතුලි 25ක් මෙතුලි නෑ. මෙතුලිට අඩුයි 15යි තියෙන්නේ. මෙතුලි කවුද? එයත් අද ඇවිල්ලා නෑ සර් එයාත් අද ලවන් මොකද පුතේ? එයත් අද ඇවිල්ලා නෑ මෙතුලිය අද ආවේ නෑ සර්. අවුරුදු සමරනවා. හරි. ලවනියට 25ක් තියෙනවා. ඩෙලනිට පුතේ ඩෙලනිට ෆ්‍රී ලකුණු හම්බෙන්න તો ඩෙලනිටත් 25ක් ඇඩ් වෙනවා ඈ. සර් තෑගි දෙනවද 25ට ඔව් තා සති දෙකයි. ඇත්තටම යස් සර් 20 තියෙන කට්ටියටත් දෙන්නකෝ. හරි පුතේ හරි. 20 තියෙන කට්ටියට මම මේවා කරන්නම් ඈ අනිවාර්යෙන්. එක සතියයි නේද? අපි මොනවාරි කරමු එකට ඈ. හා. ලොකුවා නෙවෙයි ඈ චූටි gift එකක්. හරිද? ලොකු ගණන් නෙවුවනේ පොඩි gift එකක්. ඒක මතකද gift මං කියවනේ පරිසු පෙට්ටියක් හදාගන්න, තෑගි පෙට්ටියක් හදාගන්න. මම දෙන හැම තෑග්ගක්ම ඒකට දාගන්න. සර් මේ සර් එතකොට තෑගි යන්නේ කොහමද මට ඇහි පුතේ කතා කරන පැහැදිලි නෑ. මොකද ආයි කියනවා? සර් තෑගි දෙන්නේ කොහමද කියලා අහන්නේ. ඔයාලගේ ඇඩ්‍රස් එකට ඔන්ලයින්. ඔයාලා ඇඩ්‍රස් එකට එයි ඔයාලා ගන්න.
කුරියර් චාර්ජ් මොකුත් ගෙවන්න නැහැ. ඔයාලට නිකන් ගන්න තියෙන එක. පොඩි gift එකක් ඈ. චූටි එකක්. අර වෙනස තියෙන්නේ ඔන්ලයින් ඒවා එක. එච්චරයි වෙනස තියෙන්නේ. ඔන්ලයින් ආවට වටින්නේ නැහැ ඒක එච්චර චූටිම කියුට් ටැග් ගන්න. හරිද? හරි. පුතේ තව ලියන කට්ටිය අත උසන්න. වෙලා ගියා අපිට. හරි. අපි උත්තර කියන්න පොත ගන්න. පොත ගන්න. පුත්තහම් එඩුංගල් පෑන ගන්න. පේන එඩුංගල් කුණුපුර ගන්න. වෙන් කට්ටි එඩුංගල් පැන්සල ගන්න. පෙන්සිල් එඩුංගල් හරි. පුතේ පොඩි පණිවිඩයක් කියන තියෙන අහගන්නකෝ. දැන් ඔයාලා පොඩි ප්‍රශ්න තියෙනවා සතියක් ආවේ නැත්නම් අය මේ සැරේ විතර සතියකට සමාව දෙනවා. අය මේ සති දෙක කියලා මේක ඔයාලා ටැග් දුන්නට පරිසු දුන්නට පස්සේ අය ඔයාලගේ එක සතියක් අපි බලනවා. නැත්නම් ඒක අනිත් ළමයිට අසාධාරණයි නේද? හරිද? එතකොට ඔයාලට ඉස්කෝලේ මොන හරි ප්‍රශ්නයක් තියෙයි ඉස්කෝලේ මොකක් හරි ඇවිල්ලා අදීසිම දෙයක් තියෙනවා නම් සුරංගි ටීචර් දැනුවත් කරන්න ඕනේ ඔයාලා. හරිද? සුරංගි ටීචර්ට මට කියනවානේ. හරිද? ඒ නිසා මේ සැරේ විතරයි ඔය සතියේ ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟ සතියේ නම් අපි සතිය chance එක දෙන්නේ නැහැ පුතේ. ඒකට එන ළමයිට පාඩුයි අසාධාරණයි නේද? ඒ නිසා අපි එහෙම කරන්න නැතුව ඉමු. නැත්තම් සතියක් විතර අනිත් ළමයිමුත් විතර ඔක්කොම ඉල්ලනවා සතිය. හරිද? ඒ නිසා අය එහෙම සතිය එකක් නැහැ. මේ සැරේට විතරක් අපි සතිය මොනවාරි chance එකක් කරමු. මේ සැරේ පොඩි මේකක් වෙයි ඒගොල්ලන්ට. අපි බලමු. හරි. ලියලා ඉවරයි නේද? හරි. එහෙනම් මේ සතියේ හරි. මේ සතියේ දෙන වචන හතර ලියන්න ගන්න පුතා. ඉතින් අම්මේ තුන්වෙනි දවසේ පාටිය තිබ්බේ. අපර පිපිඤ්ඤා ගති හලඥානිහං ඉරුෂිගේ නම. ඉරුෂි කවුද පුතේ? ඉරුෂි ඉක්මනට කතා කරමු. ඉරුෂි කියන්නේ කවුද? ඉරුෂිගේ නම කියන්න මට තේරුන්නේ නැහැ මැසේජ් එක පුතේ ඈ. මයික් එක ඔන් කළා මොනවද ප්‍රශ්න තියෙනවා කියන්න මට. නම් කියුන්නේ නැති කවුරු හරි ඉන්නවනම් හරි එන වචන හතර ලියා ගන්න. It's red. Red. හරි ලියා ගන්න. පළවෙනි එක මණික් කූඩු. මණික් කූඩු. මණික් කූඩු. පේන්නේ නැත්තම් කියන්නේ අලුමාරි අල්මාරිය. කරුම් පළගේ කළු ලෑල්ල. අවසාන එක ජන්නල් ජනලය. ජන්නල් ජනලය. ඔව් පුතේ. ඔය කරුම්පලහේ කියන එක දවසක් දුන්නා. කරුම් පළේ කියන එක ලියන්න එපා. කරුම්පලහේ දුන්නේ ඇස. දුන්නා සර්. දුන්නද? ඔව් සර් දුන්නා. දුන්නාද? ඉතින් ඉවරයි. දුන්නේ දුන්නා.
ඒ ඉස්සෙල්ල ටීචර් නම් දුන්න සර් දුන්න. ඉස්සර ටීචර් දුන්නේ මන්ද දුන්නේ හරියට කියන්නේ. ඉස්සෙල්ල දුන්නා හර්ෂ ටීචර්. සර් අපිට කියලා දුන්නද? කියලා දුන්නා නේ මම. ඔව්. හරි. එහෙනම් පුතේ මේක ලියාගමු මේක වෙනුවට. ටීචර් ඔව් පුතේ. දීලා මම දීලා. අර තියෙන්නේ. කරුම් පළගේ කළු ලෑල්ල. ඒක දාස දුන්නා. දීලා. හරි. ලියාගන්න එකට. தொலைபேசி දුරකථනය. தொலைபேசி දුරකථනය. தொலைபேசி දුරකථනය. සර් කයන්නද නයන්නද? තොයන්න තොයන්න කොම්බු දෙකයි ලා යන්න පේ යන්න සියන්න தொலைபேசி දුරකථනය. මණික්කුඩු ඔරලෝසුව කඩිරේ පුටුව අලුමාරි. தொலைபேசி දුරකථනයේ ජන්නල් ජනලය. ජනේලය කිව්වොත් හරි වල කැමති භාෂාවයි. මණික්කුඩු ඔරලෝසුව කදිරේ පුටුව අලුමාරි අල්මාරිය தொலைபேசி දුරකථනය ජන්නල් ජනේලය. මණික්කුඩු කාදිරයි ආලුමාරි තොලයි තොයන්න කොම්බු දෙකයි ලා යන්න පේසි தொலைபேசி දුරකථනය ජනල් ජනලය. හරි. එතකොට අවුරුදු හොඳ හැමෝටම ඉනිය පුත්තාණ්ඩු வாழ்த்துக்கள். හරිද? හැමෝටම ඉනිය පුත්තාණ්ඩු வாழ்த்துக்கள். හැමෝටම අවුරුද්දක් ඒවා. අවුරුද්දෙන් පස්සේ නේද යන්නේ අපි. thank you. දෙමළෙන් කියන්නේ දෙමළෙන්. ඉනිය පුත්තාණ්ඩු வாழ்த்துக்கள். අවුරුද්දට බලමු ආ මතක් වෙන්නේ කවුද කියලා. සර්ගේ නම්බරය දෙන්නකෝ. මගේ නම්බරේ අලුත් නම්බර එක මට චුට්ටක් මතක නැහැ. සුරංගි ටීචර් කිල්ල ගන්න මගේ අලුත් නම්බර එක. මම ගෲප් එකට දාන්න කියනවා. හා සර් අපි අවුරුද්දට කෝල් එකක් දෙන්න. හරි. එහෙනම් හැමෝම අලුත් අවුරුද්ද ලස්සනට සමරන්න පරිස්සමෙන් සමරන්න. හරිද? පරිස්සමෙන් සමරලා ක්ලාස් එකට හරියට එන්න ලබන සතියේ නිවාඩු. එහෙනම් අපි පුතේ පන්ති ඉවර කරමු. මේක ලියන අය ඉන්නවද තව? ලියන අය ඉන්නවද? ඉල්ලේ සර් මොකද පුතේ? ආයෙ පටන් ගන්නෙ. පටන් ගන්න. ඔව් මම හරියටම ගෲප් එකට දාන්නම් පුතේ. පටන් ගන්න කොහොමද කියලා සුරංගි ටීචර්ත් එක්ක කතා කරලා ගෲප් එකට දාන්නම් ඔයාලගේ. ඊළඟ සතියේ නෑනේ සර්. ඔය ඊළඟ සතියේ නිවාඩු හරි. එහෙනම් අපි බුද්ධත්තුනේ good night bye. සර් නන්රි.